ඔබ හොල්මන් චිත්‍රපට බලන්න ආස කෙනෙක් නම් ඇනබෙල් චිත්‍රපටය අමතක වෙන්න විදිහක් නැහැ. අදුෂ්මාන බලවේගයක් ආවේශ වෙච්ච බෝනික්කෙක් ගැන මෙම චිත්‍රපටයේ සඳහන් වෙනවා. නමුත් බොහෝ අය නොදන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ චිත්‍රපටය නිර්මාණය කිරීමට සත්‍ය සිද්ධීන් මාලාවක් පදනම් කර ගැනීම. 1970 ඩෝනා කියන තරුණියට ඇයගේ මව විසින් තෑග්ගක් ලබා දෙනවා. ඒ බෝනික්කේ. ඩෝනා ඇගේ නේවාසිකාගාරයට මේ බෝනික්කා රැගෙන යනවා. මෙම නේවාසිකාගාරයේ ඩෝනා සමග ඇගේ යෙහෙළියෙකුත් ජීවත් වෙනවා. එතන ඩෝනා අමුතු දෙයක් නිරීක්ෂණය කරනවා. නම් මේ බෝනික්කා එක ස්ථානයක තියලා තවත් ටික වෙලාවකින් ඇවිත් බලද්දී මේ බෝනික්කා ඉන්නේ වෙනත් ස්ථානයක. උදාහරණයක් විදිහට උදේට කුටු උඩින් තියලා යන බෝනික්කා හවස් වෙනකොට ඉන්නේ අද උඩ. ඉතින් මේක ඩෝනා විතරක් නෙවෙයි ඩෝනාගේ යෙහෙළියත් නිරීක්ෂණය කරනවා. ඉතින් රැගෙදි මේ බෝනික්කා ඩෝනා දිහා බලන් ඉන්නවා කියලා ඩෝනාට තේරෙනවා. ඒ වගේම මේ කාමරේ පුරාම මට උදව් කරන්න කියලා ලියලා දීපු පොළ කෑලි හැමතැනම තියෙනවා. ඉතින් මේ දෙන්නට මේ සිද්ධියෙන් ගොඩක් විදිහට හත් වෙනවා. නමුත් පොඩි සැකයකට ඇවිත් තියෙනවා. ඉතින් කවුරු හරි ඇවිත් මේ වැඩේ කරනවද කියලා. ඉතින් ඒක අල්ලගන්න මේ දෙන්න දවසක් ගෙදරින් යනවා පිටත් වෙලා ස්ථානයක හංගිලා බලන් ඉන්නවා. ගෙදරට කවුරු හරි එනවද කියලා. නමුත් කිසිම කෙනෙක් එදා මේ ගෙදරට පැමිණෙන්නේ නැහැ. ඉතින් අනතුරුව මේ දෙදෙනා ගේ ඇතුළට යනවා. ඉතින් එදා දැකපු දේවල් නිසා මේ දෙන්නා පුදුමයටපත් වෙනවා. මේ බෝනික්කා මෙයාලා පිටත් වෙන වෙලාවේ කියලා ගිහු ස්ථානේ නෙවෙයි ඔවුන් පැමිණුම් විට සිටින්නේ. ඒ වගේම උදව් කරන්න කියලා ලියපු කොළ එතත් මෙයාලට ලැබෙනවා. දැන් දෙන්නට සිද්ධිය පැහැදිලි වෙනවා. නමුත් මේ බෝනික්කාගෙන් ඔවුන්ට කිසිදු කරදරයක් නොවන නිසා මේ දෙන්නා ඔවුන්ගේ කාමරයේම මේ බෝනික්කාව තියාගන්නවා. ඩෝනාගේ යාළුවාගේ නම තමයි ඇන්ජි. දවසක් ඇන්ජිගේ පෙම්වතා ඇවිත් තිනවා ඔවුන්ව හම්බෙන්න. ඒ විදිහට ආපු ඇන්ජිගේ පෙම්වතා පවසා තියෙන්නේ බෝනික්කා මේ ස්ථානයට හරියන්නේ නැහැ කියලා. නමුත් ඇන්ජිවත් ඩෝනාවත් මේ දෙයට සද්ද නැතිව ඉඳලා නිසා බෝනික්කා ගැන කිසිදු දෙයක් පවසලා නැහැ. දැන් රාත්‍රියේ ඇන්ජිගේ පෙම්වතා අමුතු හේනියක් ඇවිල්ලා. බෝනික්කා තමන්ගේ පපුවට නැගලා සීයකින් පහර දෙන ආකාරය ඔහු සීයෙන් දකිනවා. සීයෙන් අවදින ඔහු තමන්ගේ ශරීරයේ තිබුණු තුවාල සලකුණු දැකලා තවත් කලබල වෙනවා. මේ සිද්ධියෙන් කලබල වුණු ඩෝනා සහ යහළුවන් මේ බෝනික්කාව වෙනත් ස්ථානයකට ඇවිල්ලා. නමුත් ටික වෙලාවකට පසුව බලද්දී මේ බෝනික්කා නැවත වතාවක් ඔවුන්ගේ ජීවිත දෙක දැක ගන්න හැකියාව ලැබෙනවා. කොහොමද පවුලේදාම මේ අය අදුෂ්මාන බලවේග සමග කටයුතු කරන පල්ලියක පියුමක් හඳුන්වීමට යනවා. එලා පියතුමා මේකෙද ඇවිත් තියෙනවා මේ බෝනික්කාව නැවතීම සඳහා. ඒ මොහොතේදී මේ පියතුමා දැනගන්නවා මේ බෝනික්කා තුළ මීට වශයෙන් ගණනාවක් කලින් අදිසි අනුතරකින් මිය ගිය ඇනබෙල් නැමැති කුඩා දැරියෙක්ගේ ආත්මය තිබෙන බව. කොහොම නමුත් මේ ආත්මය මගින් මේ දරුවන්ට කරදරයක් විය හැකි බව දුටු පියතුමා ඇනබෙල්ව අරගෙන පිට වෙලා තියෙනවා ඒ බෝනික්කාව Tamanගේ වාහනේ පිටුපස දමාගෙන. නමුත් මේ වාහනේ පිටුපස බෝනික්කා තබාගෙන යන අවස්ථාවේදී වාහනේ තිරිංග නැති වී වාහනේ අනතුරටපත් වෙන්න ගොස් තිබෙනවා. නමුත් ඉන්පසුව සුද්ධ ජලය මේ බෝනික්කාට ඉසීමෙන් පසු නැවතත් සුපුරුදු පරිදි වාහනේ පදවාගෙන යාමට